buongiorno. ඉතින් ඔයාලව අපේ අලුත් වීඩියෝ එකට ආදරෙන් පිළිගන්නවා. අද අපි යනවා ලස්සන ටියුලිප් මල් වත්තක් බලන්න. අහම්බෙන් තමයි අද මේ ගමන ප්ලෑන් කරගත්තේ. මොකද අපි හිතුවට වැඩිය අද වෙදර් එකත් හොඳයි. එකක් තමයි දැන් ස්ප්‍රින්ග් එක මල් පිපෙන කාලේ. ඉතින් අපි තීරණය කරුවා ඔයාලවත් අපේ ගමනට එකතු කරගන්න. අපි ගිහිල්ලා බලමු අපිට මොන වගේ දේවල් එතන බලා ගන්න පුළුවන්කම තියෙන්නේ කියලා. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. ඉතින් අපි මල්වත් ඉතින් ඔව් අපි ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා බලන්න. අද කයිට් ෂෝ එකක් තියෙනවා කියලාත් මම දැක්කා යාළුවගේ Instagram page එකේ දාලා තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකට like කරන්නත් අපි YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි හම්බෙමු මල්වත්. ඔව් අපි දැන් තමයි මෙතනට ආවේ. සෑහෙන ක්‍රවුඩ් එකක් තියෙනවා. ඔයාලට පෙන්නන්නම් ඉඳ. මගේ පිටිපස්සෙන් තියෙනවා පික්නික් ඒරියා එකක්. ඊට අමතරව මෙතන තියෙනවා එතනයි මෙන්න මේ ඔයාලට පෙන්නන්නම්. මේ හරිය තනිකර යාලා ඩෙඩිකේට් කරලා තියෙන පික්නික් ඒරියා එකක් හැටියට. මෙතන ඒ වගේ මගේ වම් පැත්තෙන් තියෙනවා කයිට්ස් ඒරියා එකක්. මෙතන උඩත් තියෙනවා ලොකු කයිට් එකක් ඔයාලට පේනවා ඇති. එතනින් පස්සේ තමයි තියෙන්නේ මෙන්න මේ වගේ ලස්සන ටියුලිප් මල්. ඉතින් මේක තමයි අපි මේ බලන්න ආපු ෆේමස් ටියුලිප් මල් වත්ත. අපිට මෙතන පුළුවන්කම තියෙනවා එක ටිකට් එකකට මල් 3ක් කඩා ගන්න පුළුවන්. වැඩිපුර කඩා ගන්න මල් වලට යාලා යුරෝ 1ක් ගානේ තමයි charge කරනවා කියලා තියෙන්නේ. ඊළඟ කියන්නේ ඔයාගේ ස්ට්‍රැටජි එක මොකක්ද කියලා? ඔව්. මෙහෙමයි අපි ගියවුරුද්දේ ගිය වෙලේ ඔහේ කඩා ගත්තා. ඒ දැන් ගන්න එක්ස්පීරියන්ස් එකකින් බලලා ගන්න ඕනේ ඉස්සෙල්ලා බොට්ටු ටික. ගොඩක් පිපිච්ච ඒවා ගද්දි ඒවා ඉක්මනින් පර වෙනවා. ඒකයි මේකෙන් හරලා තමයි අපි අල කඩා ගන්න ඕනේ. අපි ගිය අවුරුද්දේ කරේ නිකන් අතින් හැරුවා. මොකද එතකොට අමාරුයි ටිකක්. ඕකේ එතකොට මේක තමයි අපි ගෙදර අරන් ගිහිල්ලා මේක මාස 6ක් විතර වේලන්න කියනවා යාලා. මේ අලේ මාස 6ක් විතර වේලලා ඊළඟ ස්ප්‍රින්ග් එකේ තමයි මේක අපිට හිටවන්න පුළුවන්. බ්ලොග් එක නම් දිග බ්ලොග් එකක් වෙන එකක් නෑ. මොකද අපි අද දවස උදේ වරුව තමයි මෙතන ගත කරන්නේ. ඊට පස්සේ ලන්ච් එකට අපි මෙතන මොනවා හරි කාලා කයිට් ෂෝ එකක් තියෙනවා නම් බලනවා. මෙතන තියෙන කයිට් ෂෝ වලට පේනවත් ඇති. අර කයිට් ෂෝ එකක් තියෙනවා නම් ඒක බලලා මොකද ක්ලිවි පොඩි හින්දා යාට මොකුත් ඇක්ටිවිටීස් මෙතන කරන්න බෑ. ලබන අවුරුද්දේ ඉතින් අපි හොප්ෆුලි එයාත් එක්ක නිදාගෙන ඉන්නවා. එතකොට එයාට ඕන තරම් ඇක්ටිවිටි කරලා මෙතන දුවලා පැනලා එයාට තාතල්ලයක් අරගෙන අපිට තාතල්ලයක් අරගෙන යන්න පොඩි අදහසක් තියෙනවා. ඉතින් ඒක නිසා ඉතින් අද බ්ලොග් එක ගොඩක් දිග බ්ලොග් එකක් වෙන එකක් නෑ. උඩරම විනාඩි 10ක් වගේ විතර වගේ තමයි. අපි එද්දී තිබුණ කයිට්ස් ටික මෙයාලා බාලා තියෙනවා. යනකොට ආයේ පැත්තට ගිහිල්ලා බලමු. මොකද ෂෝ එක මම දන්න විදිහට උදේ 10 ඉඳන් හවස 6 වෙනකන් විතර තියෙනවා. ඒ අතරතුර ඉතින් අපේ හිරු එයාගේ හාවස්ට් එක එයා දිගටම කරගෙන යනවා නවත්තන්න නැතුව. ඒ ගාම අපේ චූටි එයාගේ බ්‍රේක් එක එයා බිස්කට් බ්‍රේක් එක අන්තිම මල ඒකත් අලිත් එක්කම ගලව ගන්න පුළුවන් වුණා.
අපි ගොඩක් එන්ජොයි කරා ෆොටෝස් ගත්තා මල් කඩා ගත්තා යාට නම් බඩගිනි වගේ යාට බඩගිනි බිස්කට් වගේ. ඉවරයි අපි ලන්ච් බ්‍රේක් එකට ගිහිල්ලා යනවා කයිට් ෂෝ එක බලන්න. ඉතින් මේ වගේ තමයි අපි දවස අපි සැටර්ඩේ මේ දවස ගත කරුවේ. අපි ඉක්මනින්ම තව අලුත් vlog එකකින් ඔයාලව හම්බ වෙන්න එනවා. එහෙනම් අමතක කරන්න එපා මේ වීඩියෝ එකට like කරන්නත්, මගේ YouTube channel එක subscribe කරන්නත්. මේ වීඩියෝ එක ටිකටම නරඹුවට මම ඔයාලට තෑන්ක් කරනවා. එහෙනම් අපි ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.